ආදරණීය හදවත් ඇති යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ channel එකට. අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, බිරිඳක්, දුවක් වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ දවස ඉවර කරන්නේ කොහොමද? හැමෝම නිදිනකොට ඔයත් ඔහේ නිදියන්නම් වාලේ නිදිනවද? එහෙම කරන්න එපා. පවුලක සතුට, දියුණුව, ඒ වගේම තමයි සිරියාව මේ හැමදේම රැඳිලා තියෙන්නේ මම දකින විදියට නම් කාන්තාවතේ. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙච්ච මම නම් මගේ දවස ඉවර කරන්නේ හෙට දවසට සූදානම් වෙන ගමන්. කවදාවත් ඔයා රැට නිදිය ගන්න යන කලින් උයපු වාචන හැම දාලා කීයක් කරන්නේ නැතුව බඩු මුට්ටු හැමතැනකම දාලා අපිරිසිදුව නිදියන්න යන්න එපා. ඒක ඇත්තටම ඔයාගේ ගෙදරට හොඳ නැහැ. මම නම් දකින විදියට ගෙදරට නපුරු බලවේග ඒ තුලින් එන්න පුළුවන්. අපිරිසිදු වෙලා තියෙනකොට ඔයාගේ ගෙදර විශේෂයෙන්ම කුස්සිය. මම දකින විදියට කුස්සිය කියන්නේ ගෙදරක හදවත. මොකද එතන තමයි ඔයා ආදරය කරන අයට රස කෑම හදන්නේ. ඒ වගේම තමයි ඔයා වැඩිපුරම ආදරය කරන ඔයාගේ ආදරණීයන්ට ඔයාට ආදරය පෙන්වන්න පුළුවන්. ඔයාට ආදරය බෙදන්න පුළුවන් කුස්සිය හරහා. ඉතින් ඒක නිසා ඔයා කවදාවත් නිදිය ගන්න යන කලින් ඒ තැන් අපිරිසිදුව තියලා නිදිය ගන්න යන්න එපා. ඒ තැන් ඔයා අස් කරලා පිරිසිදු කරලා පිළිවෙලක් කරලා නිදිය ගන්න. ඒක ඔයාට ඔයාගේ මනසට ඊළඟ දවසේ උදේ පාන්දර අවදි වෙනකොට මනස සුවපත් කරනවා ඒ තුල. මම නම් කරන්නේ මගේ පැටව දෙන්නව නිදි කරලා ඉවර වෙලා ගියස් කරලා ඊළඟ දවසට ලෑස්ති වෙන එක. මොකද ඒ දෙන්න අවදියෙන් ඉන්න වෙලාවට ගියස් කරනවා කියන්නේ ඇත්තටම තේරුමක් නැති වැඩක්. ඒක බබාලා ඉන්නමලා මම හිතන්නේ දන්නවා. මොකද යාලා තාම පොඩි සෙල්ලම් වයස හැම වෙලෙම ගේ හැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම අම්මා කෙනෙක් විදියට යාලට කොයිම වෙලාවකවත් ගේ හැඩි කරන්න එපා, සෙල්ලම් කරන්න එපා මේ එහෙම කියලා නීති දාන්නේ නැහැ. මම යාලට ඕන විදියට යාලගේ නිදහසේ සෙල්ලම් කරන්න දීලා තියෙනවා. මොකද මේ යාලගේ සෙල්ලම් වයසනේ ආපහු මේ කාලේ යාලට ඉන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ තමයි යාලා නිදිනකම් ඉඳලා ගේ දොරස් කරන එක පිළිවෙලකට. ඒ වගේම තමයි ඔයත් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නම් හැම වෙලේම උත්සාහ කරන්නේ ඊළඟ මොහොතට පෙර සූදානම් වෙන්න. ඊළඟ දවසට වේලාසලින් ඊළඟ දවසට සූදානම් වෙන්න කලින් දවසේ. එතකොට ඔයාගේ මනසට ලොකු නිදහසක් දැනේවි. ඔයන දේ වුණත් මම නම් කරන්නේ ඊළඟ දවසට උදේට උයන්න තියෙන මොනවාද ඒ දේවල් රෑම ලෑස්ති කරලා තියෙන එක. එතකොට ඒක උදේට නැගිනකොට පහසුවක් නෑ. එතකොට ඔළුවේ අර ඔළුවේ ලොකු බරක් නැහැ. මේ අනේ මට මේ වැඩ කරන්න තියෙනවනේ මේ වැඩ කරන්න තියෙනවනේ කියලා. එතකොට අපි අර කරන්න තියෙන වැඩ ප්‍රමාණයෙන් චුට්ටක් හරි අඩු වෙන එක විතරයි නෙවෙන්නේ. මම කරන්නේ උදේට යන්න තියෙන ඉලවුල් ටික ලෑස්ති කරලා තියෙන ඉවර වෙලා එක ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. ඒවා කපලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. දවල්ට යන්න තියෙන ඒවත් සෝදලා පිරිසිදු කරලා වෙන වෙනම බකට් වලට දාලා ෆ්‍රිජ් එකේ තියෙනවා. හැබැයි දවල්ට යන්න තියෙන ඒවා කපන්නේ නැහැ. මොකද මේ සමහර එළවලු තියෙනවා වම්බටු අල වගේ දේවල් තියෙනවා. මේ බණ්ඩක් ඒ වගේ දේවල් තියෙනවා. සමහර එළවලු තියෙනවා ඒවා අර වේලාසලින් කපලා දෙවුවම යද්දි පොඩ්ඩක් අමුතුයි වගේ. ඒක නිසා අර දවල්ට යන තියෙන එළවලු රෑ කපලා තියන්නේ. ඒවා සෝදලා පිරිසිදු කරලා ඒ අවශ්‍ය කරන දේවල් ටික සුද්ධ කරලා තියලා තියෙනවා වෙනම බකට් වලට දාලා. ඒ වගේම තමයි පොඩි පපාට දැන් මාස 7යි. එයාගේ බෙරිවත හදන්න ඕන කරන දේවලුත් වෙනම කපලා වෙනම මේ කප් එක දාලා ඒක ෆ්‍රිජ් එකේ තියලා තියෙනවා. එතකොට මට තියෙන්නේ දරුවගේ කෑම එකත් ඒ අවශ්‍ය වෙලාවට ලිපේ තියාගන්න විතරයි. ඒක මං හිතන්නේ ඇත්තටම මනසට ලොකු නිදහසක්. නැත්තම් ඊළඟ දවසේ අවදි වෙනකොට වැඩ ගොඩක් ඔළුවේ තියෙනවා. එතකොට මනස හරිම පීඩාකාරී, කලබලකාරී, මනස කේන්ති යන වැඩි. එතකොට හැබැයි වැඩ වැඩිනේ. දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි, මහත්තයාගේ වැඩයි මේ ඔක්කොම කරනකොට මනසට ලොකු බරක් වගේ දෙනවා. ඒ වුණාට අපි කලින් දවසේ සූදානම් වෙනවා නම් ඊළඟ දවසට යම්තක් දුරකට හරි මං හිතනවා අපිට ඊළඟ දවසේ ප්‍රීතිමත්ව මනස සැහැල්ලුවෙන් ඒ දවස ගත කරන්න පුළුවන් කියලා. අර පීඩාකාරී මනසෙන් අපිට මිදෙන්න පුළුවන්. එතකොට හොඳම දේ තමයි මම දකින්නේ අම්මා කෙනෙක් විදියට ඊළඟ දවසට සූදානම් වෙලා නිදිය ගන්න කලින් දවසේ ගෙවල් දොරවල් අස් කරලා භාජන සෝදලා ඊළඟ දවසට අවශ්‍ය කරන කෑම බීම
ඒවා හදලා දරුවන්ගේ රෙදි අයන් කරන්න තියෙනවා නම් ඒවා කරලා හැමදේම ලෑස්ති කරලා නිදිය ගත්තනම් ඒක ඔයාලට පහසුවක් වේවි. එක් දරුවෝ නිදිය ගත්තට පස්සේ හරි දරුවෝ එක් ඉද්දි පුළුවන් නම් එහෙමයි. නැත්තම් දරුවෝ නිදිය ගත්තට පස්සේ ඔයා ලෑස්ති වෙන්න ඊළඟ දවසට. එතකොට ඔයාලට මං හිතනවා මේ ඊළඟ දවස ගොඩක් සාර්ථකව ජය ගන්න පුළුවන් වේවි කියලා. රැට ඔයා මෙහෙම කරලා නිදියන්න. එතකොට උදේට ඔයාලට කලබලයක් නැතුව නිදහසේ දවස ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි හිතන්නකෝ ඔයාලට වෙනදා අවදි වෙන වෙලාවට වඩා අවදි වෙන්න ටිකක් පරක් වුණා කියලා. ඒත් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. අනේ අද මට අවදි වෙන්න පරක් වුණානේ. මේ මං දැන් කොහොමද ටික කරගන්නේ? දරුවෝ ඉස්කෝලේ යවන්න තියෙනවා. මහත්තයා වැඩට යනවා නම් එයාගේ වැඩ කරන්න තියෙනවා. එතකොට කලබලෙන් ඔයාලට වැඩ කරන්න වෙනවා. ඒකට ඔයා කලින් දවසේ ඊට දවසේ වෙනුවෙන් සූදානම් වුණා නම් ඔයාලට එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. නිදිය ගන්න පරක් වුණත් මොකද ඔයා ඊට කලින් දවසේ ලෑස්ති වෙලානේ ඉන්නේ. නැත්තම් ඇත්තටම ඔයාලට උදේ අවදි වෙනකොට දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩ වැඩි වුණාම එන පීඩනය වැඩි. හොඳම දේ තමයි දරුවන් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයා නිදා ගන්න කලින් ඊට දවසට සූදානම් වෙන්න. ඔයා විශ්වාස කරන්න. සාර්ථකත්වය ඔයා කරා